Hello, what's up all my homies? සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකේ ගේන දෙවෙනි unboxing video එකට. ඉතින් මේක මම ගොඩක් කල් ඉඳන් තොරතුරු හොයලා මේ දාපු order එකක්. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ මම ගෙනල්ලා තියෙන මේ පාර drone එකක් unbox කරන්න. මේ drone ගැන හොයන අය දන්නවා. මේ මොකද්ද මේ drone එක තත්ති කියලා. මේකේ නම GT3 කියන drone එක. ඉතින් අපි වැඩි කතා ඕනේ නැහැ. වීඩියෝ එකේදීම කතා කරමු. කොහොමද මේක unboxing කරන ගමන් මේකේ තත්ත්වය මොනවද කියලා මම දන්න තොරතුරුත් එක්ක අපි කතා කරලා බලමු. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරියාල්නේ අපි ඇවිල්ලා තියෙන ඉතින් මේක අන්බොක්ස් කරන්න තමයි හොඳ පැකින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි පැකින් එකේ හැම්මයි තියෙන්නේ මම තාම කැඩුවත් නැහැ. අපි එහෙනම් මේක පැකින් එක ගලවලා බලමු මොකද ඇතුලේ තත්ත්වය කියලා. ඔයගොල්ලෝ ඒ ගාම මේකේ මම ඕඩර් කරපු තැන විස්තර දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකට එකතු වෙන්න. ඔන්න තියෙන අපේ drone එක. හරි අපි පෙට්ටිය පැත්තට ගියොත් drone එකේ ඉස්සලාම drone එකේ ෆොටෝ එකක් දාලා තියෙනවා. drone එකේ brand එක ගහලා තියෙනවා GT3 කියලා. මේ පැත්තට ගියොත් drone එකේ තියෙන අපිට මේවා ටික තියෙනවා. ඉතින් පෙට්ටියේ විස්තර ඔච්චර තමයි. අපි එනම් යන් ඇතුළට. හරියාල්නේ ඉතින් අපි එහෙම අරගෙන බලමු මේ මිනිහට එළියට. drone එකේ තියෙනවා video ඔයගොල්ලන්ට අතත් මගේ අතත් එක්ක පේනවා ඔයගොල්ලන්ට drone එකේ size එක. පෙට්ටිය වලට හොඳ ආරක්ෂාවක් තියෙනවා අර අනිත් drone වලට වැඩිය. මම තොරතුරු හොයපු විදිහට අර E88 එකයි E99 එකයි වැඩිය මේකේ හොඳ ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම බර අඩුයි. අපි බලමු තව මොනවාද ඇතුලේ තියෙන්නේ කියලා. අපිට මේක ඇවිල්ලා තියෙනවා මේක තියෙන්නේ අපේ රිමෝට් එකේ රිමෝට් එකට අපි මේ ෆෝන් එක මේ සම්බන්ධ කරලා කැමරාව මෙයා කරන්න. ඒකත් පැත්තෙන් තියමු. ඊට පස්සේ මේක ඇවිල්ලා තියෙනවා අපිට බැටරිය charge කරන්න USB cable එකක් type C එකක්. ඊට පස්සේ ස්ක්‍රූ පින් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අමතර පෙති ටිකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා බැටරියක්. එක බැටරිය මේකට හම්බෙන්නේ. ඊට පස්සේ ආයෙ තියෙනවා අපිට අපේ රිමෝට් එක. එකත් පැත්තෙන් තියමු. ඊට පස්සේ මේකත් මං හිතන්නේ රිමෝට් එකේම කෑල්ලක්. හරි රිමෝට් එක පැත්තට ගියොත් මෙහෙම උඩ බටන් දෙකක් තියෙනවා. මම තාම වැඩි විස්තර මේවා ගැන දන්නේ නැහැ. හදලම තමයි බලන්න ඉන්නේ මගේ මේ පළවෙනි drone අත්දැකීම. ඉතින් අපි එහෙනම් හදලා බලමු මොකක්ද තාත්තේ කියලා. මේක අපි හයි කරලා බලමු. හයි කරලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකෙම දාන්නම්. මොකද හයි කරගන්න මම දන්නේ හින්දා මේක වීඩියෝ එකෙම කරන්න බෑ. හරියන්නේ මේක මේ drone එක මෙහෙම අරගෙන මේ බැටරිය අපිට මෙතනට සම්බන්ධ කරගන්න තියෙනවා. ඊට පස්සේ අපි බලමු රිමෝට් එක කොහොමද කනෙක්ට් කරගන්න කියලා. රිමෝට් එක අපිට මෙතන බැටරි 3ක් ඕනේ වෙනවා. ඊට පස්සේ මේක ස්විච් එක ඉස්සලා ඔන් කරගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා drone එකේ ස්විච් එක. ඒක පොඩ්ඩක් ඔබන් ඉන්න ඕනේ. ඊට පස්සේ පොඩ්ඩක් එනවා. ඊට පස්සේ කැමරා රිමෝට් එකේ මෙන්න මේක උඩට පල්ලෙහාට ගන්න ඕනේ. ඊට පස්සේ කනෙක්ට් කරනවා. කනෙක්ට් ලා ඉන්නේ. අපි ෆ්ලයින් ටෙස්ට් එකක් බලමු එළියට ගිහින්. කැමරාව ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේ උඩ තියෙන බටන් දෙකේ. මේ පැත්ත තියෙනවා ආයි මේ පැත්ත එකක් තියෙනවා. මේ විදිහට කැමරා ඇඩ්ජස්ට් කරන්න. දැන් අපි ෆ්ලයින් ටෙස්ට් එකක් බලමු. ඉතින් ඔන්නේ drone එක මේ එනම safety drone එකක්. අර කියන්නේ පළවෙනි drone එක පදින පළවෙනි කෙනෙක්ට උනත් drone එක හොඳටම match වෙනවා. ඒ කියන්නේ කොහෙවත් උනත් අවුලක් නෑ. මගෙත් මේක මේ පළවෙනි drone එක. ඒකින්ද මේ
මගෙත් හැමතරම් වගේ වැදුනා. ඒත් කිසි අවුලක් නැහැ. පෙතියල්ලේම හානියක් වෙන්නේ නැහැ වටේ තියෙන ආවරණ හින්දා. ඉතින් හොඳටම ගැලපෙන බජට් ෆ්‍රෙන්ඩ්ලි ඩ්‍රෝන් එකක්. බැටරි චාර්ජර් මැද අපි චාර්ජ් කරලා තව ටිකකින් ආයෙ පදිමු. හරියවන්නේ ඕගොල්ලෝ දකින්නේ මේ ඩ්‍රෝන් එක කාරණාවක් ගහනවා. මේක ගැහුවේ මෙන්න මේක ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඔය සද්ද වෙනකොට මේ දෙක මෙහෙම දෙපැත්තට ගන්නවා. ඊට පස්සේ ඒ කාරණාව ගහනවා. මේ ඊට පස්සේ ආයෙ නෝමල් ෆ්ලයි කරනවා. එහෙම තමයි වෙන්නේ. හරියවන්නේ ඉතින් ඕක තමයි මගේ ඩ්‍රෝන් එකේ තත්ත්වය. ඉතින් මම කැමරාව නම් ඔයාලට පෙන්වන්න දෙයක් නැහැ. කැමරාවේ මොකක් හරි කේස් එකක් තියෙනවා. මගේ ෆෝන් එකට කනෙක්ට් උන්නේ නැහැ. ෆෝන් එක වලත් දන්නේ නැහැ. මම කොහොමරි ගත්ත දැනම කතා කරලා මේ බැලුවා මොකද්ද ප්‍රශ්න කියලා. ඒක මොකක් හරි ගණන් කිව්වා. බලමු එහෙම වුණොත් මම වීඩියෝ දාන්න කලින් ආවත් එහෙම කැමරා ටෙස්ට් එකක් දාන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ හම්බෙමු. හැමෝටම BS